අයිබෝන් කියල පිළිගන්න අපේ දරුව හැමෝම ඉතිං මේ වෙනකොට දැන් ඒඩිවල් වල වැඩ කටයුතු කරගෙන යනවා කට්ටිය අපි බොහොම ළඟදිත් අපි කතා කර දිගටම අපි ඉදිරියට කතාගන්න බලාපොරොත්තුන අර මේක මේ සම්මන්ත්‍රණය විශේෂම ගත්තේ අපේ ප්‍රොජෙක්්ක ඉන්න දරුවන්ට දැන් අපි දන්න දැන් එකනකාට වෙනස් වෙච්ච ප්‍රශ්න තියෙනවා දැන් මම හැමෝට මේ ප්‍රශ්න තියෙන හැමෝට මේ ප්‍රශ්න තියෙනවා කියලා අපිට මෙහෙම කොටු කරන්න බෑ එක සමහරුන්ට එක ජාතික ප්‍රශ්න සමහරුන්ට තව ජාතික ප්‍රශ්න තින සමහරුන්ට මේ හැම එකම තියෙන දැන් මේක අපිත්තක දැන් කීප දෙනෙක් සම්බන්ධ වෙන ඕගොල්ල පුතා ඕගොල්ලොන්ට තියෙන ප්‍රශ්න එකන වැදගත් කියල හිතන ප්‍රශ්න හැම ගෙදර මේ සාමාන්‍ය ප්‍රශ්න මේ ගොල තේරුම ඇති ම කියද අපේ ඒලෙවල් ප්‍රජෙක්්ක සම්බන්ධ එක නැත මේ ඒලෙවල් ලොගුලුගේ මේ ස්ටඩි පලන්ස්ලට සම්බන්ධ ඔගොල ඒලෙවල් පාඩන් කරන ඇද ඇතිවන ගැටලු එක්ෂෑමකට සූදානම්වීම සම්බන්ධෙන් ඇතිවන ගැටලු මට ඉදිරිපත් කරන්න දැම්මේ අපි චැට්ටකේ වන්න මට විතරයි චැට්ටක පේන්නේ අපි ඒව සඳහන් කරගෙන මේකට අදාළව සැලසුමක් ඇර්තේ ඒ ගැටලුවලට උත්තර අරගෙනනවා හරි ඒ ගැටලුවලට උත්තර අරගෙනවා මොකද අපේ මේ දරුවෝ අනිවාරෙන් අපි ඔගුලොන්ට උපරිමයක් කරන්න මේ ප්‍රජෙක්් එක තුළින් බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම අනිවාර දැන් ඔගල ටයි් කරල මේ චට්ක දා නොගලන් තින ගැටලු ඉදිරිපත් කරන්න මම සඳහන් කරගෙන පෞද්ගලික මැදිගත්ලා මේ සම්බන්ධයෙන් ලොකු වැඩසටහනක් කරනවා එතකොට ඔගොල්ලොන්ට ඒ වැඩසටහන තුළින් ඔගොල්ලු ඉදිරිපත් කර අද ඔගොල්ලෝ ඉදිරිපත් කරන ගැටලුවලට අනිවාර්යෙන් ලොකු විසඳුමක් ඒ කියන්නේ නිකන් වචනෙන් දෙකෙන් නෙමෙයි සාර්ථක විසඳුමක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා පැහැදිලිව. ඉතින් ඒ ඔක්කොමට කලින් කියන්න ඕනේ දැන් මේ වෙනකොට අපි මම පෞද්ගලිකව මගේ ටයිම් එකෙන් වෙලා වෙන් කරා අර පර්සනල් කෝචින් ඉල්ලලා ඉන්න ගොඩක් අපේ දරුවෝ ඉල්ලනවා පර්සනල් කෝචින් සෙෂන් එකක් දෙන්න ඒ ගෙවීම කරලා ඒ තම තමන්ට පැයක් විතර කාලෙ වෙන් කරා මාත් එක්ක කතා කරලා ඒගොල්ලන්ට තියෙන සමහර ගැටලු විසඳගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා පර්සනල් කෝචින් ගන්න කැමැත්තෙන් ඉන්නවනම් කවුරු හරි අපේ ඇඩ්මින් එකට WhatsApp එකේ මෙසේජ් එකක් දාන්න කෝචින් සෙෂන් එකක් ඕනේ කියලා. ඒ අදාළ ගාස්තුව ගෙවලා ඔයාගේ ටයිම් එක ඉක්මනට වෙන් කරගන්න. මොකද ටයිම් ස්ලොට්ස් දැන් ඉක්මනට ඉවර වෙගෙන යනවා කෝචින් සෙෂන්ස් වල. ඒක මතක් කරගන්න මුලින්ම. මොකද දැන් ඔයා අද ගෙව්වට පේමන්ට් කරාට සෙෂන් එක තාම සමහරකට දවස් දෙක තුනකින් පස්සේ වෙන්න පුළුවන්. මොකද ඔක්කොම බුක් වෙගෙන යනවා. ඉක්මනට ටයිම් ස්ලොට්ස් ඉවර වෙගෙන යනවා. ඒකයි. අවශ්‍ය කට්ටියට මම මේ මුලදිම කියන්නේ ඔයගොල්ලන්ට වෙන් කරගන්න අවශ්‍ය නම් දැම්ම වෙන් කරගන්න ඉක්මනට කතා කරලා පර්සනල් කෝචින් සෙෂන් එකක් ඕන නම් මගෙන් පෞද්ගලිකවම ඉතින් අර ප්‍රශ්න පැත්තෙන් ඕගොල්ලොන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දැන් chat එකේ දාන්න ඕගොල්ලොන්ට තියෙන ප්‍රශ්න විභාග සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ස්ටඩි ප්ලන්ස් ගැන තියෙන ප්‍රශ්න ඊට පස්සේ එක්සෑම් එක ගැන බයද නැද්ද මොකද හිතෙන්නේ ස්ට්‍රෙස් එක ඒව ගැන දාන්න ඔයගොල්ලන්ට හිතන විදිහට දාන්න එතකොට අපිට ඒ ගැටලු සඳහන් කරගෙන අදාළ අර මොකක් අපි කියනවා මේ සැලසුමක් ඇතුව ඕන ගැටලුවක් දිහා බලන්න ඕනේ සැලසුමක් ඇතුව ඉස්සරහට අපි යන්න ඕනේ මේ ඒ හින්දා අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ මේ ගැටලු ඉදිරිපත් කරන්න අපිට ලොකුවට ගැටලුවක් තාම ඇවිල්ලා නැහැ මං එන මොනවද මේ එන්නේ කියලාත් සඳහන් කරන්න දැන් ඔයගොල්ලෝගේ chat option එක දාලා තියෙන්නේ host and co-host කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉදිරිපත් කරන ඕන ගැටලුවක් මට විතරයි පේන්නේ. මේ අනිත් අයට පේන්නේ නැහැ. ඒ හින්දා දැන් ඒ කියන්නේ මේ හිත ඉන්න එපා. අනිත් ඒගොල්ලෝ නිකන් තමන් ගැටලුව ටයිප් කරලා මොකද අපි කලින් සෙමින එක ගන්නකොට හරි ප්‍රශ්න ගොඩක් අපේ දරුවන්ට තිබ්බා. හරිද? අපේ දරුවන්ට ප්‍රශ්න රාශියක් තිබ්බා. එක පිට එක ඇහුවා. අපි පුළුවන් තරම් දේවල්ට උත්තර දුන්නා. නමුත් අර ස්ට්‍රක්චර් එකක් ඇතුව ඕගොල්ලන්ට පුළුල් විදියට මේක අපි කතා කරන්න ඕනේ සමහර ගැටලු තියෙනවා. දැන් විභාගෙට කාලේ ලඟ වෙනකොට සමහර ගැටලු තියෙනවා. ඒවා නිකන් අපිට මේ සුපර්ෆිෂියලි බලන්න බෑ. ඩීප් ගිහිල්ලා පොඩ්ඩක් ඒක ගැන ඔගොල්ලොත් එක්ක කතා කරලා බලන්න ඕනේ ගැටලු තියෙනවා. ඉතින් අර ඒක ටාගට් කරලා තමයි අද අපි මේ සම්මන්ත්‍රණය ගත්තේ. ඔයගොල්ලන්ට එතකොට මේ පහසුවෙන් මේ ගැටලු ඉදිරිපත් කළා අපිට ඒ තුලින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතලා. ගැටලු ඉදිරිපත් කිරීම අද බොහොම මන්දගාමී ස්වරූපයක් අපිට පේනවා. පෞද්ගලිකවම ඒ කියන්නේ ඔයගොල්ලෝගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. මොකද ඔයගොල්ලන්ගේ ඇත්තටම අර මම මුලින් කිව්ව දේ ආයි කියන අලුතෙන් එකතු වෙච්ච අයටත් මේ දැන් අපිට එක ගැටලුවක් අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. තව ගැටලුවක් කරන් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට ඒ දෙක විතරමයි ළමයි මේ අපේ ඉන්න 100 200 300 1000 2000ට තියෙන්නේ කියලා හිතන්න බෑනේ. හැම දරුවෙක්ටම විශේෂයි. එක දරුවෙක්ගෙන් තව දරුවෙක්ට ගැටලුව වෙනස් වෙනවා. මට තියෙන ප්‍රශ්න මම ඒලෙල් කරන කාලේ මට තිබ්බ ප්‍රශ්න අද ඕගොල්ලන්ට නැති වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මට ඒ කාලේ තිබ්බේ නැති වෙන්න පුළුවන්. අර එතකොට කොහොමද මේවා අප්‍රෝච් කරන්නේ? ওই ප්‍රශ්න අපිට එනවා.
මොකක් හරි ප්‍රශ්නයක් කළාද චැට් එකේ? චැට් එක ඕෆ් වෙලාද? හ්ම්. එහෙනම් මට මෙසේජ් එකක් ආවේ මේ WhatsApp එකේ හරි පොඩ්ඩක් මම බලන්නම්. නෑ හරි දැන් හරි. ඔය මේ කවුද මේ අපිට මෙසේජ් කරා මේ? චැට් එක ඕෆ් වෙලා නෑ. පේනවා. මට රයිට්. මේ එක්කෙනෙක් කිව්වා දිග ඔව් ඒක තමයි. මම ඒක කියවන්නම්. ඒක අපි නම් කියන්නේ නෑනේ කාගේ කවුද කියලා. අපි මේ මෙසේජ් එක ගොඩක් දිගයි. ඒත් සර් මේක කියවන්න සර් මං මේ මගේ ෆස්ට් ෂයි එක වුණාට මං දැන් LL වල අවුරුදු 5ක්. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. මට ඇත්තටම මුකුත් කරන්නවත් හිතෙන්නේ නෑ. මේ කාලේ මං මුකුත් නොකර නෙවෙයි. මං වැඩ කරා ටිකක් ෂේප්. ඒක මගේ ෆස්ට් ෂයි එක කරා SFF SFF සෙකන්ඩ් තර්ඩ් ස්කිප් කරලා ඊට පස්සේ ආපහු කරා ඒකේ SSF S2යි F එකයි. දැන් මේ ෂයි එක කරන්න නිසා මට පිස්සු වගේ මට මේක නොලියා ප්‍රයිවට් දාන්න හිතෙනවා. ඒ තරම් එපා වෙලා ඉන්නේ. ඒත් සර් එහෙම මහ ලොකුවට ලොකු සල්ලි නැහැ. ඒත් මොකක් හරි කරගන්න කොහොම හරි සල්ලි හොයන් දානවා වගේ තත්යකට ඉන්නේ. එච්චරට මේක එපා වෙලා තියෙන. සර් ඔව් ඔව් මෙසේජ් එක දිගයි කියලා යා නැවතත් කියලා තිනවා. මංහිතන්නේ මම ඔයාගේ නම කියන්නේ නැහැ. මොකද අපේ ලොකු දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. පුතා ගිය සතියේත් මට ගිය මේ සෙමින එකෙත් ඔයා කතා කරා නේද? ඔයාගේ මෙසේජස් ආවා. මට මතකයි. හරි රයිට්. මම තප්පරයක් දෙන්න. කොහේ? ඔව් ඒ පුතා කියපු දෙයට උත්තරේ විදිහට මම මෙහෙම දෙයක් කියනවා. හරිද? හැම ගැටලුවටම උත්තර අපි ගාව නැහැ. අපි කියන්නේ අපි කවුරු ගාව. හරි මං කියන්නේ මේ මං ගාව නැහැ කියන එක නෙමෙයි මේ මිනිස්සු ගාව නැහැ. අපිට තියෙන හැම ප්‍රශ්නෙටම උත්තරේ අපිට මිනිස්සු ගාව හොයන්න හම්බෙන එකක් නැහැ කියලා මම හිතන්නේ. නමුත් සමහර දේවල් තියෙනවා අපිට අමාරුවෙන් ෆේස් කරන්න සිද්ධ වෙනවා. හරි. අමාරුවෙන් කරන්න සිද්ධ වෙනවා. ඔව් හරි මොකක්ද කරන්න කියලා අහලා තිනවා සර් කිව්වා එතකොට අල්ලන් ඉන්න කොහොම හරි කියලා හිතුවා ඒත් එන්න මේක එපා වෙනවා වැඩ ගොඩක් තියෙනවා වයසයක් නැහැ අන්න අද ඔයාලට තියෙන ප්‍රශ්නේ මට තේරෙනවා මේ ෂයි එක ඒ කියන්නේ දැන් අපිට මේ ඔයාගේ තර්ඩ් ෂයි එක වෙන්නේ නැතිනේ මේක අර ඒ කියන්නේ දැන් දරුවෝ කරන්න දෙපාද මෙන්න මේ ස්කිප් කියන ඉෂුව එක අපි කතා කරන ඉස්සරහට ස්කිප් කරනවද නැද්ද කියන එක මේ එකන ශයික මත දැන් මේක මගේ සමහරු කියන මේක මගේ අන්තිම ශයික මේක හරියට කරගන්න බැරිනොත් බැහැ නැත්තම් මම එන පාර කරන්නද ඊළඟට දැන් මේ පුතා වගේ බාහිර ගැටලු ගොඩක් තියෙනවා දැන් එපා වෙලා ඉන්නවා එතකොට මට මේක කරන්න ජීවිතේම එපා වෙලා කරන්න හිතෙන්නෙම නෑ මොකද කරන්නේ මම මේක අතෑරලා දාන්නද සල්ලිත් තියදන්ගෙනවා මුකුත් අර බලාපොරොත්තුවක් නැහැ පේන තෙක් මානක බලාපොරොත්තුවක් නැහැ නමුත් අර මෙහෙම දෙයක් තියෙනවා හරිද අපිට හැමතිස්සෙම අර අපි මේ බලාපොරොත්තු හොය ජීවත් වෙනවා කියන එක නෙමෙයි මෙතන එක තැන පල් වෙනවා වගේ ෆීලිං එකක් ඕගොල්ලන්ට ඇති ඒක ඇත්ත මම පිළිගන්නවා මොකද අපි කරන කාලෙත් එහෙමයි හැමදාම ඒක ස්වභාව ධර්මයේ හැටි හරි මේකේ එක රිසල්ට් එකක් අපිට ෂණිකව දෙන්නේ නැහනේ හරිද එක රිසල්ට් එකක් අපිට ෂණිකව දෙන්නේ නැහැ එතකොට වැඩේ අමාරුයි නමුත් තේරුම් ගන්න ඔය දරුවට මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු පුතාට කියන්නේ පුතා මේ පාර ඔයාගේ අන්තිම ෂයි එක වුණත් අන්තිම ඇටෙම්ප්ට් එක වුණත් මේක ඔයා අනිවාර්යෙන් කළ යුතුයි මේ වචන ටික හිතර ගන්න මේක අනිවාර්යෙන් ඔයා කළ යුතුයි මොකද මේ වැඩේ ආයි එනවුද්ද කෙරෙන්නේ නැහැ ඔයා මේක මුලින් ඉඳන් පටන් ගත්තත් එහෙම හිතන අනිත් අයටත් එක කියන්නේ මම නෑ හොඳට කරනවා එන පාර සබ්ජෙක්ට්ස් තුන හොඳට මුලින් ඉඳන් බලනවා දැම්ම ඉඳන් බලනවා එන පාර කරන්න ගොඩාක් රටේ නැති පොරොන්දු දීලා හිතල මතල නෑ අපි හැමෝම ඔයයි මා ඇතුළුව හැමෝම මේ අද රෑ නිදාගෙන හෙට නැගින්නකොට වෙනස්ම ජීවීන් කොට්ටාසයක් අපිට ආයි හෙට මේක වෙනස්ම තැනක අපි ඔලුව තියෙන්න පුළුවන් මේ ඔයාටයි මටයි දෙන්නටම අදාළ දෙයක් මමත් එහෙම මම ඒක හොඳටම දන්නවා ඒ හින්දා අද කරන වැඩේ උපරිම කරන්න මම උත්සාහ කරනවා මේ කරගෙන යන වැඩ ටික උපරිම කරන්න මම උත්සාහ කරනවා මට තව මාස එකමාරයි දෙකයි දෙකමාරයි තියෙන්නේ මේක කෙලවරක් දකින්න මම try කරනවා
නැත්තම් අපේ ජීවිතේම අපි හැමතිස්සෙම වැඩ පස්සට දාන කට්ටියක් වෙනවා. පුතා මේක අමාරුවෙන් අල්ලන් ඉන්නවා කියලා දෙයක් මම කියන්නේ කවුරු හරි කරන්න ඕනේ පළවෙනි එක. ඔයා අමාරුයි කියලා හිතන්න එපා. අමාරුවෙන් අල්ලන් ඉන්නවා කියන එක එපා වෙන එකයි වෙනස්. හරිද? අර මම මුලින් එදා කිව්වනේ දවසින් දවස අපි කරන්න ඕනේ මිලිමීටරයක් ඉස්සරහට යන්න. හැමෝටම එක කියයි. හරි? දවසින් දවස අපි කරන්න ඕනේ මිලිමීටරයක් ඉස්සරහට යන්න. මොකද එහෙම නැතුව අපිට මේක ගැන ඉස්සරහක් බලන්න බෑ. අපිට දැන්වා SSF රිසල්ටයක් කිව්වා S2 F1 S2 F2 ඔහොම රිසල්ට්ස් කීපයක් කිව්වා. නමුත් ඔයා හිතන්න දැන් ඔයා මේක අතාරිනවා. කෙලිම අතහැරලා ජොබ් එකක් කරන්න යනවා කවුරු හරි. අවුරුදු 5කින් 6කින් හිතෙනවා අපරාධ මට අර අන්තිම පාර ඇටෙම්ප්ට් එකත් හරියට කරන් තිබ්බ අඩු ගානේ C3ක් B3ක් B1යි C2ක් වගේ රිසල්ට් එකක් දාලා යුනිවර්සිටි එකට ගියා නම් මට ඩිග්‍රී එකක් කරන් ක්වොලිෆයි වෙලා රස්සාවකට යන්න තිබ්බ නෑ. අපේ වටේ කට්ටිය රස්සාවට යනවා. ඒගොල්ලෝ ජීවත් වෙනවා අපිට බෑ. ගොඩාක් දේවල් පෙනේ. මේ මොහොතේ ඔක ඔයාට ওই විදිහට තමයි පේන්නේ. හැබැයි විශ්වාස කරන්න තව අවුරුදු 10කින් ඔයාට ඔයා A level results attempt එක තියෙද්දි හරිද? හරිද කරන්න පුළුවන්කම තියෙද්දි කරන්න නැතුව රස්සාවට ගිහිල්ලා මොකද ජොබ්ස් වල ඔයාට A level හරි ඩිග්‍රී හරි ඩිප්ලෝමා හරි ක්වොලිෆිකේෂන් නැත්තම් ප්‍රොමෝට් වෙන්න බෑනේ. ඔයා එක තැනක දැන් ඔයා අනේ මගේ යාළුවා 1 ලක්ෂයක පඩියක් ගන්නවා 1,20,000ක් ගන්නවා එච්චරයි. එයා මැරෙනකලුත් ඊට වඩා පොඩ්ඩක් උඩට යයි. එයාට ලක්ෂ 2 3 ප්‍රොමෝට් වෙලාවත් උඩට යන්න බෑ රෑන්ක්ස් වලට යන්න බෑ. හරි. ඒතකොට එයා හිතා ගන්න හීන වලට ඇත්තටම යන්න බෑ. අර ලොකු ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැති ගොඩක් දේවල් මම මේ පෙන්නලා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. දැන් බොහොම සුපර්ෆිෂල් දේවල් පේන්නේ. යාළුවා බයික් එකක් ගන්නවා අරයා මොන හරි කාර් පරණ කාර් එකක් කරන් මොකක් හරි කසාද බැඳලා ඔන්න මොන හරි ඔන්න ඕ ටික තමයි ඔයගොල්ලන්ට පේන්නේ. එහෙම නෙමෙයි. අපේ ප්ලෑන් එක දිග ප්ලෑන් එකකට යන්න හොඳම ලේසිම විදිය තමයි මේ අධ්‍යාපනය කියන එක. ඒකයි කියන්නේ පුළුවන් හොඳට පුළුවන් උපරිමෙන් ඒ ලෙවල් මේ පාර කරගන්න උත්සාහ කරන්න මේ ස්කිප් කරන එක අදාළ වෙන්නේ නැහැ. හරිද? මම මෙතනම මෙයාගේ ප්‍රශ්නෙටම ගොඩක් දේවල් ඉදිරිපත් කරන්නේ ඒක තුල හැමෝටම පොදුවේ එන මේ ගැටලු ටිකක් තියෙනවා. සර් මට ස්කිප් කරන්න නම් කිසිම අදහසක් නැහැ. අම්මෝ කොහොමවත් ස්කිප් කරන්නේ නැහැ සර්. මම මෝඩෙක් නෙමෙයි සර්. O level උනත් මම A6යි B3යි. හරි. ඒක මත ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. මම දන්නවා ඒත් මම මෝඩ ළමෙක් නෙවෙයි. මට මේ පාරම ඕනි ස්කිප් කරන්න වෙන්න බැහැ සර්. මට මං ගැන විශ්වාසයක් නැහැ. මට ආසයි හොඳ රිසල්ට් එකක් දාන්න. මට මෙඩිසින් හීනයක් වුණු නිසා මෙච්චරක් කල් අල්ලන් හිටියේ සර්ට තේරෙනවා මේක මෙච්චර කාලයක් අල්ලන් ඉන්නේ නැහැ සර් හීනයක් නැත්තම්. ඔව්. අසරණ ළමයෙක් කියලා තියෙන පුතා මේ අපි එහෙම අසරණ කියලා හිතන්න එපා අපි කවුරු. එක එක්කෙනාගේ අපි මේ ඉන්න මානසික මට්ටම මේ අද හෙට වෙනස් වෙන දේවල් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. හරිද? විශේෂයෙන්ම ගෑනු ළමයින්ගේ මානසික මට්ටම වෙනස් වෙන ගොඩාක් හේතු තියෙනවා. ඒව මෙතන ඩිස්කස් කරන්න නැහැ. ડોක්ටර් කෙනෙක් විදිහට මම දන්නවනේ. හරි සයිකොලොජිකල් ටර්ම්ස් වේව් පැටර්න් එකෙන් වෙනස් වෙන්නේ අපේ ළමයින්ගේ අන්ඩර් ප්‍රෙෂර්. නමුත් මම කියන්නේ මේ වෙලේ අපි මේ දැන් ඔයා හිතයි තර්ඩ් ෂයි එකේ මේක ස්කිප් කරන්න ඉන්නවා නම් නැත්නම් තර්ඩ් ඇටෙම්ප්ට් එක හොඳට කරනවා කියලා හිතනවා නම් මම මේ අපේ රටේ ඔක්කොමත් එක කියන්නේ පුතාලා විශ්වාස කරන අපේ අපිට ටික ටික අමාරුයි දැන් හැමදේම ගණන් යනවා හැම දැන් අපි ෂුවර් නෑ අපිට තව මාස 5කින් අපිට තෙල් තියෙයිද අපිට මේ විදිහටම ජීවත් වෙන්න පුළුවන් වේද ගොඩක් අයට රස්සා තියෙයිද අම්මලා තාත්තලාට ඔයා ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා හරි මේ මොහොතේ අපේ ළඟම තියෙන දේ කරන්න ඒ කියන්නේ මෙහෙමනේ මෙඩිසින් යනවා ඔයාට තර්ඩ් ෂයි එකේ මේක කරන්න ඕන නම් ස්කිප් කරන්න හිතන් ඉන්න අයගෙන් 100%කටවත් මම කියන්නේ ස්කිප් කරන්න කියලා. 95%කට මම කියන්නේ ස්කිප් කරන්න එපා මේ පාර අනිවාර්යෙන් කරන්න ඕන. 101ක් 2කට වගේ තමයි කියන්නේ මේ කිසිම ඔප්ෂන් එකක් නැත්තම් ස්කිප් කරන්න කියලා. හරි. ඒක තමයි මට එතන කියන්න වෙන්නේ. මොකද ඊට වඩා අපිට ලොකු දෙයක් ෆෝස් කරන්න අමාරු. තියරි කම්ප්ලීට් කරන ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. තියරි කම්ප්ලීට් කරගන්න ගොඩක් තියෙනවා. හරි තියරි කම්ප්ලීට් කරගන්න බෑ නෙමෙයි ගොඩක් තියෙනවානේ. හරි ගොඩක් තියෙනවා. එතකොට ඒක නිසා පේපර් කරගන්න ගත්තම බෑ. පේපර්ස් කරගන්න ගත්තම බෑ. තියරි ටික කම්ප්ලීට් කරගන්න පේපර් කරන කාලේ මදි. සබ්ජෙක්ට් 3. ඕකට අපි සාමාන්‍යයෙන් අර කියන්නේ මේ තියරිත් එක්ක තියරි ඉවර කරලා කොහොමද පේපර්ස් කරන්න එන්න බෑ. මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු දරුවා සහ අනිත් හැමෝටම කියන්නේ තියරි ඉවර කරලා පේපර් දැක්. තියරි කොහොමද තියෙනවනේ. හැමෝටම ටික ටික තියරි අමතක වෙන ඒවාත් ආයි අල්ලන්න සිද්ධ වෙනවනේ. කොහොම කරත් අමතක වෙන තියරිත් ආයි අල්ලන්න සිද්ධ වෙනවා. එතකොට හැමදාම තියරි කර කර ඉන්න පුළුවන්. මේගොල්ලෝ සමහර දරුවෝ කියයි සර් නෑ අපේ බලපු නැති පාඩම් තියෙනවා 5ක් විතර. එතකොට ඒව බලන්න එපා. එතකොට කොහොමද ඒව බලන්න නැතුව පේපර්ස් කරන්න බැහැනේ. දෙක බල්ලා ඇවිල්ලා පේපර්ස් කරන්න ටයිමුත් නැහැනේ කියලා. අපිට සමහර විෂයන් වල ඒ වගේ වැඩ සිද්ධ වුණා. මාත් එහෙම වෙච්ච ළමයි දැකලා තියෙනවා. නමුත් අර
කොහොම හරි කරන පැත්තෙන් බලනකොට අපි පාස් පේපර්ස් වල මුළු පේපර් එකම කරන්න අයිඩියා කරන්නේ නැහැ ට්‍රේන් වෙන කාලේ. අපි දැන් තියරි හිතන්න වාට පාඩම් 20ක් තියෙනවා සිලබස් එකේ 15ක් කරලා 5ක් කෙරලම නැහැ ඒ තියරි බලන්න ඕනේ. එතකොට ඒක කරලා ඉන්නේ නැහැ පේපර්ස් කරන්න. ඒක කරාට පස්සෙත් පේපර්ස් කරන්න පුළුවන්. නමුත් අපි අර ඒ පාඩම් එක දෙක බලන ගමන් ඉතුරු පාඩම් වලින් හරි Taman දන්න පාඩම් 10ක් තියෙනවා නම් ඒ 10ට අදාළව හරි පාස් පේපර්ස් වල ප්‍රශ්න කරනවා. නිකන් ඉන්නේ නැහැ. හරි. මම හිතන්නේ මගේ සිලබස් එකෙන් යම් කිසි මම උපකල්පනයක් කරන්නේ යම් කිසි මේ පාඩමක මම දන්නේ කොහොම හරි පාඩම් 20ක් තියෙනවා එක විෂයක ඒකේ පාඩම් 10යි මම දන්නේ මම කරලා තියෙන තව පාඩම් 10ක් මට අමුතුවෙන් බලන්න තියෙනවා. දැන් මම කියනවා දැන් මට මේක කරන්න බෑනේ. දැන් මට තියෙන කාලෙත් එක්ක මට පේපර්ස් කරන්න බෑ. මේ තීරි ටික බලන්න බෑ නෑ. මම කරන්නේ අර ඉතුරු පාඩම් 10 ටික ටික කවර් කරන්න ටයිම් දාලා ඒත් එක්කම මම කරපු පාඩම් 10ට අදාළව පොඩ්ඩ MCQ ටිකක් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් එසේ එකක් පැත්තෙන් කරගෙන යනවා. පැය 5ම දාලා පේපර් කරන්න බෑ. පැය 3ක් ඔයා පේපර් කරන්න ගියොත් පැය 3ක්වත් ලියන්න බැරි වෙයි. නමුත් පැය 2ක් ලියනවා නම් ඒ දෙක හරි ට්‍රේන් වෙනවා ටික ටික. එතකොට කාලේ යන්න මම පාඩම් ටික ටික කවර් කරගෙන ආවිල්ලා මට ලියන්න පුළුවන් පේපර්ස් වල ප්‍රශ්න ප්‍රමාණෙත් වැඩි වෙනවා. ඕගොල්ලෝ හිතන්නේ පාස් පේපර් එක ගත්තම තියෙන ඔක්කොම මට කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න ඔක්කොම මට කරන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි නම් මම පැත්ත පළාතවත් බලන්නේ නැහැ. තීරි ඔක්කොම ඉවර කරලා එනවා. එහෙමනම් අමාරුයි. හරිද? එහෙමනම් කරන්න බෑ. හරි. එතකොට ඔන්න නිදිමත එනවා දවසට 2-3 වතාවක් නිින්ද යනවා. නිදිමත එනවා දවසට 2-3 වතාවක් නිදි නේද? එහෙමද කියන්නේ? එක්සර්සයිස් එකක් කියනවා. එක්සර්සයිස් එකක් නැත්තම් සොලියුෂන් එකක් ඉල්ලන්නේ. ඒතර එයා කියනවා සර් මම තාම බිඳුව මට්ටමේ ඉන්නේ මම තාම පාස් පේපර් ස්මූත් කරලා නැහැ මම හැදුවේ අදාළ පැය 5 අරන් බැරි ගාතේ හරි පුළුවන් විදිහට පේපර්ස් ලියලා තව පැය 3ක් වගේ අරන් උත්තර පත්‍ර දිහා බලලා උත්තරේ ලියා ගන්න ඒක ඉෆෙක්ටිව්. මෙයා අඩු ගානේ පුතා ඔයා හිතන විදිහ හරි නිදිමත කතන්දරේ කෙසේ වෙතත් නිදිමත කියන එක වෙනම අපි ඇඩ්‍රස් කරන්න ඕන ප්‍රශ්නයක්. මම නිදි මරාගෙන කරන්න කියන්නේ නැහැ නිදා ගන්න නැතුව කියන්නෙත් නැහැ. හරිද? ඕගොල්ලෝ මතක තියාගන්න දැන් ඉස්සරහට අපි මේ channel එකේ ගේන ගොඩක් වීඩියෝස් ගොඩක් ඕගොල්ලන්ට වැලියබල්. මොකද ඕගොල්ලන්ගේ ප්‍රශ්න අරගෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එක්ස්ප්ලেইন කරලා. මේ ප්‍රශ්න මේ කතා කරන ප්‍රශ්න මම ලියා ගන්නවා. හරිද? ඕගොල්ලෝගේ ප්‍රශ්න ලියාගෙන ගොඩක් අපි ඩීප් ඩිස්කෂන්ස් මම ඉස්සරහට ගේනවා. එතකොට ඒව බලලා Tamanට දෙයක් එකතු කරගන්න. හරිද? එතකොට අනිත් එක මේ බිඳුව මට්ටමේ ඉන්න කතන්දරේදී ඔයා බිඳුව මට්ටමේ ප්‍රශ්නයක් නැහැ. පාස් පේපර්ස් මුකුත් කරලා නැහැ. ඔයා පැය 5ක් කරන් බැරි ගාත හරි පුළුවන් අන්න හරි. පැය 5 යන්නේ නැහැ නේ දැන්. පාස් පේපර් එකට පැය 5 තිබ්බට ඔයාට කරන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ එකකින් 40යි නම් පැය 2කමාරක් පැය 2ක් යනකොට ප්‍රශ්න ටික කරන්න පුළුවන් ඔයාට පුළුවන් ටික කරන්න. ඔයා කියන එක හරි. බැරි ගාතේ හරි අපි පේපර්ස් කරලා යුතුයමයි. පේපර්ස් ටච් කරන්න ඕනේ. ඒක වරද්ද ගන්න ඕනේ, බැරි කර ගන්න ඕනේ. ඒක ඉවර වෙච්ච ගමන් කරන්න ඕනේ මාකින් ස්කීම් අරගෙන කම්පැරිසන් කරලා මොනවද වැරදුනේ මොනවද බැරි ඇයි බැරි මම මේව ලියන්නේ කොහොමද හරියට ඒ ඔක්කොම බලා ගන්න ඕනේ. ඒ බලලා උත්තර ලියාගෙන දැන් ඒ බැරි දේවල් වැරදිච්ච දේවල් වලට උත්තර හදාගත්තනේ. දැන් ඒ අදාළ තීරි සෙක්ෂන් ගිහලා පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. ඔයා කියන එක හරි. හරිද? right. එතකොට අපිට තව හරි. good evening sir, I am having big sleep, big time for sleep you mean, right? I don't know how to manage this. This is my weekly plan, no time to study even for sleep. හරි ඔයාගේ weekly plan එක දීලා තිනවා. මට ඒක ගොඩක් පැහැදිලි නෑ. අපිට මෙතන plan එකම ඩිස්කස් කරන්න බැරි වෙයි. නමුත් අර මම කිව්වා අර ඔය පුතා ඔයා වගේ කට්ටියට හොඳම දේ අපේ coaching session එක book කරලා ඇවිල්ලා ඔයාගේ plan එක හදාගන්න පුළුවන්. හරි. හර මම කියන්නේ මම පොඩ්ඩක් උපදේශයක් දෙන්න generally මෙන්න මේක කරන්න පුළුවන් උත්සාහ කරන්න. හැමෝටම කියන්නේ මොකද ඇත්තම අපි ෆුල් try කරනවා. ඔයගොල්ලන්ට දැන් මම මේ පුළුවන් හැම වෙලේම කතා කරන්න try කරනවා. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න try කරනවා. පුළුවන් උපරිමේ try කරනවා. හරිද? එතකොට එක පැත්තකින් මෙහෙමයි. නිදා ගන්න එක මම කියන්නේ නිදා ගන්න එක පැය දැන් හිතන්න ගොඩාක් වැඩ තියෙනවාට ගොඩක් වැඩ තිබ්බත් පැය අඩු ගානේ පැය 4ක් 5ක් නිදා ගන්න ඕනේ. ඒක හොඳම වෙලාව පාන්දර 12ට නිදාගෙන ඒ කියන්නේ රෑ 12 වෙනවනේ. රෑ 12ට නිදාගෙන උදේ 4ට 5ට හැරිලා වැඩ කරගෙන යන්න. ඕක තමයි ඔයගොල්ලෝ හැමෝටම මම යෝජනා කරන්නේ. තව කෙනෙක් කියනවා නම් නෑස මට තව පොඩ්ඩක් වැඩිපුර නිදා ගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෑ. පැය 6ක් වෙනකන් නිදා ගන්න පුළුවන්. එතකොට පාන්දර 12 ඒ කියන්නේ රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන් නිදා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔහොම තමයි ඔය සෙටප් එක තියෙන්නේ. නිදා ගන්න එක මම යෝජනා කරා උතන. අනිත් පැත්තෙන් කොච්චර නිදිමත වුණත්
රෑ නිදාගන්න නැතුව ඉඳලා එහෙම එපා. දවසට රෑට හොඳට නිදාගන්න රෑ 12ට පස්සේ නිදාගන්න 12ට පස්සේ ඇහැරලා ඉන්න හදන්න එපා. පාන්දර නැගිටින්න 4ට 5ට නැගිටලා වැඩ කරන්න. ඇයි මම එහෙම කියන්නේ? ඔයා නිදි මැරුවොත් ඔයා ඒ දවස් දැන් උදේ ඉඳන් බලපු දේවල් තියෙනනේ පාඩම් කරපු දේවල් පේපර්ස් කරපු ඒව ඔක්කොම පිහිටන්නේ නැහැ. ඔළුවට සෙට් වෙන්නේ නැහැ. කන්සොලිඩේෂන් මම උගන්වලා තියෙනවා. මෙමරි කන්සොලිඩේෂන් කියලා තියරි එකක්. මගේ වීඩියෝස් වල තියෙනවා. හරිද? ඒ කන්සොලිඩේෂන් වෙන්නේ නැහැ ඔයා නිදාගත්තේ නැත්නම්. එතකොට ඔයා ඇයි ඒ දවසම ගත කරපු දේවල් අපරාධනේ. පහුවෙන්දට යන්නේ නැහැ. හරි? එහෙනම් නිදිමත ආවට දෙතුන් වතාවක් නිින්ද යන්න පුළුවන්. අතරමැද්දේ පොඩ පොඩ නිින්ද ගණන් ගන්න එපා. ඔයා හරියට එකපාරක් අර රෑ එක හරිය නිදා ගන්නකොට පහුවෙලා දවල්ට ඔය තැන් තැන්වල නිින්ද යනවා අඩු වෙන්න පුළුවන්. හරි? හරියට රෑට නිදා ගන්න නම් පැය 5ක් 6ක් එක දිගට අර දවල්ට තැන් තැන්වල නිින්ද යනවා අඩු වෙන්න පුළුවන්. හරි? එහෙමත් වෙනවා. ඒත් කරන්න යන්නේ නැහැ. නමුත් අපි බලන්න ඕනේ හරියට වැඩ කරන වෙලාවේ උපරිම වැඩක් කරගන්න. හරිද? ඒතර අපි දන්නවා දැන් ගැටලු කීපයක් ප්‍රධානම තියෙනවා. හරිද? මේ රයිට්. ඊට පස්සේ ඔව් කෝචින් සෙෂන් එක පුතා අපේ මේ වෙනකොට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ගොඩක්. ඒක මම කිව්වේ පුළුවන් ඉක්මනට අවශ්‍ය කට්ටිය බුක් කරගන්න. මොකද මගේ ටයිම් එක මම ඔයගොල්ලන්ට විනාඩි 45ක් නෙවෙයි පැයක් විතර ඔය එක්කෙනෙක්ට කතා කරලා ප්ලෑන් එක හදලා දෙනවා. ඉතින් ඇඩ්මින් එකට මෙසේජ් එකක් දාන්න. මොකද ඒගොල්ලෝ තමයි ඒකේ ප්‍රයිස් ලිස්ට් එක හදලා මේ වෙනකොට යන මේ රේට් එක දෙන්නේ. ඇඩ්මින් එකට මෙසේජ් එකක් දාලා ඒක ඩීටේල්ස් බලන්න. ඊට පස්සේ හරි තව අපේ අනිත් දරුවා කියනවා මේ සර් එහෙනම් මං ආපහු ලියන්නම් නේද මට අඩුම B3ක්වත් આવත් හොඳටම ඇති සර් මං කෙමිස්ට්‍රි වල ඔක්කොම වගේ කවර් ෆිසික්ස් ඔව් ෆිසික්ස් චුට්ටක් තියෙනවා බයෝ පාඩම් කරන එක කොහොමත් ඉතින් ඉවරයක් නෑ අනිවාර්යෙන් බයෝ වගේ දෙයක් ඉවර කරන්න බෑ දැනටත් බින්දු මට්ටම නෙමෙයි මං ගොඩක් දුරට දේවල් කරගෙන ඉන්නේ සර් මට B3ක් වගේ ගන්න කාලය ඇති වෙයිද මට මෙච්චර කල් මේකේ ඉඳලා නිකන් එක් වගේ මේකෙන් අයින් වෙන්න ඕනේ නෑ මගේ හිත රිලීෆ් එකක් වෙන විදිහට මම ප්‍රයිවට් දාන ඔප්ෂන් එක තෝරගත්තේ මොකද්ද සර් මං කරන්නේ සර් කියන්නකෝ ඔව් මෙහෙමයි ඔයා ප්‍රයිවට් දැම්මත් අර ඒ කියන්නේ එක ශයි එක තර්ඩ් ශයි එකනේ ඒකයි මේ තර්ඩ් ශයි ලියනවා නම් ඔයාගේ තර්ඩ් ශයි එක තමයි ප්‍රයිවට් දැම්මත් ශයි එක යනවා මේ කොහොමද තර්ඩ් එක ප්‍රයිවට් තමයි මම හිතන් දාන්න පුළුවන් ඉතින් බීත් ඔයා මං හිතන්නේ මේ වෙලේ ඔයා උපරිම රිසල්ට් එකක් ගන්න උත්සාහ කරන්න ඕනම දරුවෙක්. ඔය දරුවත් ඇතුළු ඕනම දරුවෙක් උපරිම රිසල්ට් එකක් ගන්න උත්සාහ කරන්න. මොකද ඒ කියන්නේ ඔයා ඒ වගේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් උඩ ඉඳගෙන අපිට යුනිවර්සිටි එන්ට්‍රන්ස් ගන්න බලන්න. හරිද? යුනිවර්සිටි එන්ට්‍රන්ස් ගන්න බලන්න ඩිග්‍රී එකකට ඩිප්ලෝමා එකකට ටාගට් කරලා ඔයාට අද ඔයා දන්න ලෝකෙ නෙමෙයි ඉස්සරහට තියෙන්නේ. හරිද? ඔයා සතුටු වෙයි. ඔයා ගත්ත ඩිසිෂන් එකට හරිද? ඔයා කිසිම වෙලාවක හිතන්න එපා. ඔයාට එදාට මතක් වෙයි අපි මේ ගත්ත ඩිස්කෂන් එක මේ සෙමිනාර් එක මේ බලන හැමෝටම මතක් වෙයි. උපරිමයක් දාලා මේ ෂයි එක කරන්න. ඔයා කොහොම හරි කැම්පස් යන්න රිසල්ට් එකක් ගන්න ඩිග්‍රී එකක් කරන්න ඊට පස්සේ හයි ස්ටඩිස් වලට ස්කෝලර්ෂිප්ස් වලට රට යන්න පුළුවන් නේ අපිට. එතකොට ඕන තරම් ඕගොල්ලෝගේ හීන විතරක් නෙමෙයි දැන්. හරි වර්තමාන ලෝකයේ හින්දා මේ පාර උපරිමයක් කරන්න උත්සාහ කරා. ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට. ඊට පස්සේ ඔව් මෙහෙමයි දැන් තව දරුවෙක් කියනවා අපිට තියරි කම්ප්ලීට් කරගන්න ගොඩක් තියෙනවා පේපර්ස් කරගන්න ගත්තම කරන්න බෑ තියරි ටික කම්ප්ලීට් කරගන්නම පේපර් කලේ කරන්න කාලෙ මදි සබ්ජෙක්ට් තුනක් හරි එක සබ්ජෙක්ට් එකක් ඩවුන් වුණත් අනිත් සබ්ජෙක්ට් දෙක කරන එකත් ඩවුන් වෙනවා සර් ටිකක් පුළුවන් සබ්ජෙක්ට් දෙකට හොඳටම වැඩ කරලා අනිත් සබ්ජෙක්ට් එක නෝමල් වැඩ කරන ගියොත් කොහොමද ඔව් මෙහෙමයි හැබැයි මෙහෙම එක සබ්ජෙක්ට් එකක්වත් ෆේල් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඉතින් විභාගේ ෆේල් නේ. එකක් ෆේල් වුණා කියන්නේ විභාගේ ෆේල්. එතකොට මම නම් යෝජනා කරන්නේ මට මගේ සිටුේෂන් එක කියන්න. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම එක සබ්ජෙක්ට් එකක් හරි යටින් ඉන්නවා නම් දැන් මම හිතන්නේ ඒක ඇග්‍රෙසිව් විදියට. මම හිතන්නේ මම ටික වැඩිපුර ටයිම් මේකට දානවා. ඒකත් උඩට ගේනවා වැඩිපුර. හයියෙන්. අර දෙක ඊට වඩා අඩු කාලයක්. ඒ කියන්නේ මෙහෙම ලොකු අඩු කාලයක් නෙමෙයි. දවසට මම පැය හිතනක මම දැන් පැය 12ක් වැඩ කරනවා. හරිද? 12ක් වැඩ කරද්දි මම පැය 6ක් දානවා මට අමාරු දුර්වල විෂයට. ඉතුරු පැය 6ම දානවා අර ෂේප් එකේ පුළුවන් අනිත් විෂයන් දෙකටම. ඒතකොට පැය 3 ඊළඟ අර දෙකට දාලා බැරි මේකට පැය 6ක් දානවා. එතකොට ඔක්කොටම වැඩ කරනවා. නමුත් අර ගොඩක් යටින් ඉන්න විෂයත් මේ ලෙවල් එකටම ටික ටික එනවා. එතකොට මේ හැම එකටම වැඩ කරලා ඉස්සරහට යනවා. නැතුව දැන් මේ අපේ පුතා කිව්වා වගේ මේ දෙකට ෂේප් එක පුළුවන්ද ගොඩාක් උඩට ගෙනල්ලා මේක මේ පොඩ්ඩක් උඩට ෂේප් කරලා දානවා. හැබැයි
දැන් එතකොට ඔක තේරුම් ගන්න එහෙම අපිට හොඳ රිසල්ටක් ගන්න අමාරු අපේ මානසිකත්තටියක් කවුල් ඒකෙන් වෙන්න ඔකුල් නොදනුවත්ව මේක ඔගොල් හිතර මේකට කරගෙන යන හොඳ දෙකට හොඳට ශේප්ක පුල සබ්ජෙක්කට ඔවා හොඳ උනන්දුවෙන් කරගෙන යන වා යට හිතෙම දන්නවා ම අරකට ශේපේ ගොඩ දැම ඇති කියල කොට ඇත්තන වෙන්නේ අර සබ්ජෙක්ට ගොඩේමක් නෑ ඒක ඒ රිසල්ට ගන්න බෑ ඒ එස්සකක්ත් ගන්න බැරි තත්වයක් කියෙන මොදවා හිත යටිම දන්න අරක ශේප් කරගත්ත ඇති කියලා එහින්ද මම අරකරේ ඇග්‍රසි ප්‍රෝච් එකක් මේ බැරිකට හොඳට වෙලා දාලා උඩට ගේන්න හදරම නෑ මේක අතාරන්න මේකට හොඳට කරන මේ බැරිදවල් හොඳට කරන අර දෙක ශේප් එක ගේනවා උඩට යන්න පුළුව හරි සාමාන්‍යෙන් අපි ඒ මෙන්ටලිටගෙන් අපි දේවල්දිහ බලන්න පුළුවන් හරි ඔව ප්‍රයි මෙයා මේ කිසි ප්‍රශ්නය පුත ගවන් කම්පස් ප්‍රයිවට කම්පස් යුනිසිටිකට කියල ඩිග්‍ර එකක් ගන්න හරි කෝමරි සිලෙක්ටෙන් හොඳ රිසල්ටක් කර ඒක තම මෙතන වෙන්න ඕනේ ඊළඟට අපේ කවුල කට්ටිය ගැටලු ඉදිරිපත් කරපු අපේ දරුවෝ රයිට් පේප ක්ලාස් ගැන පොඩ්ඩක් කියන්නකෝ කියලා තියෙනවා අපි ඇත්තම ඉස්සරහට මේ ක්ලාසස් ඔක්කොම ගැන කියන කොහොමද අන්තිම කාලේ මොන ක්ලාසස්ද යන්න ඕනේ පේප ක්ලාසස් මොනවද පේ රිවිෂන් යනවද තීරි කොච්චරක් දුරට යන්න ඕනද මේ හැමදේ ගැනම ඊළඟ වීඩියෝස් වල දිගටම කියන නමුත් මම පොඩි අදහසක් දෙන්නම් පේප ක්ලාස් ගැන පොඩ්ඩක් කියන්නකෝ පේප ක්ලාස් සතියේ දවස් 3යි යන්නේ එන්නයි ගත්තම දවසම ඉවරයි ඒක තමයි ඩිස්කෂන් එක 10 hours අපිට සෙන්ටර්ස් වලට ගිහින් ලියන්න ඕනේද ගෙදරට වෙලා ඒ පේපර්ස් ලියලා හොඳට ප්‍රැක්ටිස් කරාම මදිද වැඩිපුර පාස් පේපර්ස් කරලා සර්ගේ අදහස මොකද්ද සෙන්ටර්ස් වලට ගිහින් කියන එක 10 hour ඩිස්කෂන් බලන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේද මාකින් එකකින් ගේමක් ගහන්න පුළුවන්ද සර් නිකන් බොරුවට පැය 10ක් නෑ මාත් පිළිගන්න මෙහෙමයි පැය 10ක් වගේ යනවනම් පුතා මේක මේ මමත් ලොකු අවබෝධයක් තිබෙන පැය කීයක් යනවද කියලා මේ පේපර් සෙන්ටර්ස් වලට ගිහිල්ලා ලියලා ඩිස්කෂන් කරන්න ඔක්කොම පැය 10ක් විතර යනවා නේද ඒක නම් ගොඩක් එකනේ ලොකුවට අපි ෆෝකස් කරන්න ඕනේ නැති දෙයක් හරි මෙහෙම සාමාන්‍යයෙන් පේපර් ප්ලෑන් එක වෙනවනේ මේකයි ඕගොල්ලොන්ගේ ගෝල්ඩන් ප්ලෑන් එක ඒ කියන්නේ මොනවා නැතත් ලෝකේ මොනවා පෙරළුණත් ඔයා දැනගන්න ඕනේ පාස් පේපර්ස් අන්තිම අවුරුදු කරන්න පුළුවන් උපරිම 10ක්ද 7ක්ද 12ක්ද විෂයන් තුනටම උපරිම කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් ගන්න. හරි. ඩිස්කෂන් එකට විතරක් පැය 10ක් යනවා. ආපා. කොහොමත් ඕගොල්ලෝ කරන්න ඕනේ අනිවාර්යෙන් පුළුවන් උපරිමයෙන් පාස් පේපර්ස් කරන්න ඕනේ. හරිද? ඒකේ ආයි කිසිම සෙකන්ඩ් ඔපිනියන් එකක් තර්ඩ් ඔපිනියන් එකක් නැහැ. අනිවාර්යෙන් උපරිමයටම පේපර් 10ක්ද අවුරුදු 10ක්ද අවුරුදු 12ක්ද නිව් සිලබස්ද ඕල්ස් මන්නම් පුළුවන් ඔක්කොම කරන්න. හරිද? ඒක එකපාරක් කළා දෙපාරකුත් හොඳට පත්තියක් වෙනවා. ඒ අතර වාරේ දැන් ඔයාට මොඩල් පේපර්ස් කරන්න ඕගොල්ලන්ගේ සර්ලගේ විෂයන් දැන් විෂයන් තුනකට පේපර්ස් ක්ලාස් දාලා තියෙනවනේ කට්ටිය. එතකොට මේ මොඩල් පේපර්ස් කරන්න ඒ විදිහටම යන්න ඕනේ නැහැ. මන්නම් කියන්නේ කාට හරි දැන් ඒගොල්ලෝයි පේපර් සෙන්ටර්ස් රටවටේ දාලා තින්නේ දැන් එකක් බිස්නස් එකක් පැත්තෙන් හරිද පේපර් සෙන්ටර්ස් වලට යන්නේ මේ විභාග මානසිකත්වයෙන් කියලා ලියලා එන්න කියලා කියන්නේ විභාග මානසිකත්වය ගන්න දැන් අපේ කාලෙත් අපි විභාග මානසිකත්වය ගත්තා හැබැයි ඉතින් ඔහොම කරේ නැහැ ඒ හින්දා තේරුම් ගන්න විභාග ඔයාට ඒක ඕනේ නම් සති දෙක තුන දෙකකට වතාවක් එක පේපර් එක කියන්නේ කෙමිස්ට්‍රි විෂයට හැම සතියෙම තියෙන පේපර් ලියන්න යන්න එපා හරිද සති දෙකකට සැරයක් යන්න ඊළඟ සතිය යන්න ඕනේ ඊළඟ සතිය තමන් වැඩ කරගන්න මම ඒ වගේ ටෙක්නික් එකක් කියනවා දැන් කවුරු මොන සර් මොනවා කිව්වත් අන්තිමේදී රිසල්ට්ස් ගන්න ඕනේ ඔයානේ අන්තිමේ ඒ රිසල්ට් එක ඔයානේ කැම්පස් ගිහිල්ලා යන තැනකට ගිහිල්ලා ඩිග්‍රී කරන් කැරියර් එකට යන්නේ ඔයාගේ රස්සාවක් කරලා ඔයානේ හම්බ කරන්නේ සර්ලා මොන බණේ කිව්වත් එතකොට සර්ලා කරන්නේ බිස්නස් එක තේරුම් ගන්න හරිද දැන් එතකොට ඔයාගේ පැත්තෙන් හිතුවොත් මම යෝජනා කරන්නේ මේ හැම සතියෙම තියෙන කෙමිස්ට්‍රි පේපර් එකට හැම සතියෙම තියෙන ෆිසික්ස් පේපර් එකට යන්න ඕනේ මේ සතිය එක කරන්න අවශ්‍ය නම් ඔයාට එක්සෑම් එක්ස්පීරියන්ස් ගන්න හිතලා එන සතිය යන්න එපා ඊට පස්සේ සතිය කැමති නම් යන්න. එහෙම දැන් වෙලා තින්නේ දැන් පේපර් ක්ලාස් එකට ගෙවන්න ඕනේ ඉතින් මාසෙට ගෙවන්න ඕනේ. අන්න ඒකයි. ඒතකොට ඔයාට එහෙම බැරි නම් අර ගෙදර ඉඳලා පේපර් එක ලියලා මම නම් කියන්නේ දැන් පේපර් එකක් ලිව්වට පස්සේ ඩබල් ස්පීඩ් පුළුවන් ඩබල් ස්පීඩ් එකට වඩා දාලා ස්පීඩ් එකේ රෙකෝඩින් බලන්න. හරිද? රෙකෝඩින් බලලා රෙකෝඩින් වල ඔයාලා වරදින අමාරු දෙයක් විතරක් පෝස්ට් කරලා හරියට ඉගෙනගෙන පටපට ගාලා බලන්න මේ. පැය ගණන් ඕක කරන්න ටයිම් නැහැ. ඒකයි මම කියන්නේ. හරිද? පාස් පේපර්ස් ටික ගොඩ දාගන්න ඔක්කොටම කලින්. ඕ ඒක තමයි දැන් ෆිසික්ස් කට්ටිය පාඩම් තුනක් එකපාරක් කවර් කරනවා. ඉතින් එහෙම ඒක තමයි පුතා අන්තිමට වෙන්නේ. ඒගොල්ලෝ ඔයගොල්ලෝ දැන් ඉතින් ඔයගොල්ලෝ පව්. ඒ කියන්නේ ඔයගොල්ලෝ A level පටන් ගන්න මම ඕගොල්ලෝ වගේම දැන් A level මේ පාර දැන් පටන් ගන්න සහ පළවෙනි අවුරුද්ද දින හැටි කියනවා.
මේ සර්ලා අන්තිමේදී පාඩම් දෙක තුන එකපාර අදිනවා. ඒගොල්ලෝ එහෙමයි. ඒගොල්ලන්ගේ හැටි. ඒගොල්ලෝ පොඩ නලව ඉඳලා අන්තිමේ තමයි අදින්නේ. එතකොට ළමයි අමාරු වැටෙනවා. ඔව්. එතකොට මේ අමාරු වැටෙනවා මේ අපි දැන් අනිත් ප්‍රශ්නේ මේ අපේ දරුවෙක් ඉදිරිපත් කරලා තිනවා මේ ටයිම් ටේබල් එකට පැය 12ක් 13ක් ප්ලෑන් කරාට ඒක කරගන්න වෙන්නේ නැහැ. ප්ලෑන් කරාට කරගන්න වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ ඈ? එතකොට කොහොමද ඉදිරිය දිහා බලන්නේ මොකද වෙන්නේ අනාගතේ? හරිද? මම කියන්නේ මෙහෙමයි. දැන් අපේ කොහොමද ප්‍රොජෙක්ට් එකේ අපේ ටයිම් ටේබල් ප්ලෑන් එක තියෙනවා පැය 15ක. එතකොට ඒකේ අදහස අදින් පසු වා ජීවත්ව සිටිනා තාක්කල් ඒ ලෙවල් ලියන තාක්කල් හැමදාම පැය 15ක් දශමයට වැඩ කරන්න ඕනේ කියන එකද? බඩ හිතලා බලන්න නෑ. උපරිම ගයිඩන්ස් එක පැය 15ක් දක්වා තියෙනවා. මේ විදිහට දවස ගත කරන්න ඔයාට සැලසුමක් තියෙනවා. ඔයාට උපරිමයෙන් හරිද පොඩ්ඩක් එහා මෙහා වෙන මිනිස්සුනේ උපරිමයෙන් පැය 15 try කරන්න. බැරි වුණා නම් 14 13 කරන්න. බැරි වුණා නම් 10ක් 12ක් හරි කරන්න. බැරි වුණා නම් කරන්න පුළුවන් උපරිම කරන්න. කරලා ඒකෙන් දැන් උපරිම දෙයක් ගන්න තමයි අපි ගයිඩන්ස් ප්ලෑන් එකක් හදාගන්න උදේට to do list එකක් හදාගන්නේ. නැත්තම් මෙලෝ දෙයක් කරේ නැත්තම් කරෙන්නෙම නැහැ. ඒකයි. එහෙනම් කලබල වෙන්න එපා බැරි වුණාට අද කරන්න පුළුවන් උපරිම කරන්න. හෙට නැගිටලා අලුත් දවසක් හෙට ප්ලෑන් කරන දේවල් උපරිමයෙන් කරන්න. දවස් ඉස්සරහට යන්න ලොකුවට හිතන්න ඕනේ නැහැ. හරිද? ඔව් main problem is 2 months. එතකොට දැන් අපි අද කතා කරද්දි 2 months. ඊළඟ පාර කතා කරද්දි 1.5 months ඊළඟ 1 month ඔහොම වෙයි. කාලය කොහොමද පුතා අඩු වෙලා යනවා. මම එකයි කියන්නේ ටයිම් හැමතිස්සෙම ටයිම් එක අඩු වෙනවා වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. ඒක අර මේ මොකක්ද අනුලෝම සමානුපාතික නැහැ ප්‍රතිලෝම සමානුපාතිකයි ටයිම් එක අඩු වෙනවා වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. නමුත් කවුරු කොහොම කිව්වොත් ඔයගොල්ලෝ හැමෝම ලියන්න ඕනේ එකම එක්සෑම් එක. මේක බලන අපිත් එක්ක ඉන්න සෙට් එකයි ප්‍රොජෙක්ට්ස් වල ඉන්න කට්ටියයි ලංකාවේ ඉන්න ලක්ෂ 2 3ක ඒ ලෙවල් ලියන ළමයි ඔක්කොම ලියන්න ඕනේ එකම එක්සෑම් එක. විෂයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න තමන් මේක දිහා බලන විදිය අනුව තමයි තමන්ට තියෙන මේ ඩිෆිකල්ට් ලෙවල් එක තීරණය වෙන්නේ. හරිද? ඔයාට තේරෙනවා නම් මට කොච්චර කාලය එන්න අඩු වුණත් මේ දවස ප්ලෑන් කරලා ඉස්සරහට යන්න ඕනේ වැඩක් මේක. අර මෑන් මැනේජ්මන්ට් මයින්ඩ් මැනේජ්මන්ට් කියලා අපි කියන්නේ හැමතිස්සෙම ඕක. දවස ප්ලෑන් කරලා ඉස්සරහට යන්න ඕනේ නැතුව අර එකපාර අනේ දෙයියනේ එක්සෑම් එකට මාසෙයි මාසෙකමාරයි මොකද කරන්නේ අන්තිමට මොකද වෙන්නේ මේ තියෙන වැඩ ගොඩ ඉවර කරන්න පුළුවන් නේද? එහෙම හිතුවොත් බෑ තමයි. ඔයා නෙමෙයි මට නෙමෙයි සක්කරයටවත් බෑ. නමුත් අපි හිතන්න ඕනේ නෑ අර කේක් ගෙඩිය කන්න ඕනේ මේ නෑ කේක් කෑල්ල කන්න කේක් ගෙඩිය ගිලින්නේ නැහැ එකපාර සීනි හැදිලා මැරෙන්නේ. එහෙම නෙමෙයි. හරිද? ඔය ඕන දෙයක් පොඩ කරන්න දවසට පොඩි කෑල්ල වැඩි ඉවර කරන්න යනවා. හරි විශ්වාස කරන්න ප්‍රොසෙස් එක විශ්වාස කරන්න අපිට එකපාර ඩිවෙලොප්මන්ට් පේන්නේ නැහැ. අර මේ ගඩොල් තියලා චුට්ට බඳිනකොට එකපාර මාලිගාවේ උළු ගණන් කරන්න යන්න එපා. වහලවත් ගහන්න නැතුව. මුලින්ම බිත්ති බඳින්නේ. තාප්ප බිත්ති බඳින්නේ ගඩොල තියලා. එකපාර වහල ගැන හිතලා උඩ වහලේ උළුකට ගණන් කරන්න ගියොත් නැති වහලක වැඩක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. හරි. ඒ හින්දා අර ඩිස්කරේජ් වෙන්න එපා. Tamanට මේ මොහොතේ කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොච්චර අමාරු වුණත් හරි. කොච්චර අමාරු ඔයගොල්ලෝ අල්ලගෙන ඉඳි මේකේ අර ප්‍රොඩක්ටිව් පැත්තට වැඩ කරන්න අපිට පුළුවන්. මොකද අපේ වීඩියෝස් වල ගොඩක් අපි ටෙක්නික්ස් කියලා දීලා තියෙනවා. දැන් මේ වගේ දවසක වුණත් ඕගොල්ලෝ අහන ප්‍රශ්න දැන් බලන්න අද ප්‍රශ්න 10ක් 12ක් ඇහුවා. අපි මේ ටොපික්ස් ඒ කියන්නේ ටොපික් වයිස් හරිද? සමහර වෙලාවට එකම ප්‍රශ්න ටොපික් එකේ කරකිනවා තමයි. නමුත් අර ටොපික් වයිස් වෙන ප්‍රශ්න 10ක් 12ක් කතා කරා උත්තරත් කිව්වා. නමුත් මේ හැම දෙය ගැනම අපි පුළුල්ු විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් ඒවා බලලා එකතු කරගන්න ඔයගොල්ලන්ට පොසිටිව් පැත්තට. හරි? ප්‍රෙෂර් වෙනවා. පුතාලා විශ්වාස කරන්න අදට වඩා හෙට ප්‍රෙෂර් වෙනවා. එන සතියට වඩා ප්‍රෙෂර් එකක් තියෙනවා. එක්සෑම් එක ලඟ වෙනකොට තියෙන බීතිකාව ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. නමුත් මේ හැමදේම කන්ට්‍රෝල් කරන්න අපි ඒවට ක්‍රම සහ විදි කියලා දීලා තියෙනවා අපේ channel එකේ වීඩියෝස් වල. හරිද? ක්‍රම සහ විදි තියෙනවා පාලනයක් ඇතුව වැඩේ කරන්න. හැමදේම වින් කරන්න බෑ. මේ වෙලේ මේ හැමදේම දින දින යන දෙයක් නෙමෙයි. ලොකු වෝ එකක් තියෙන්නේ. හරිද? මහා යුද්ධෙට පොඩි බැටල්ස් තියෙනවා. තැන් වල පොඩි සටන්. හරිද? ඒවා අපි ක්‍රමානුකූලව කරගෙන ගියා තමයි යුද්ධෙ. ලොකු යුද්ධයක් තියෙනකොට දිනක්. නැතුව හැම මේක දින්නා හුරේ අරක පෙරදුනා අයියෝ ගගා යන්නේ නැහැ. පොඩ්ඩ කල්පනාවෙන් යන්නේ. හරි? අන්න ඒකයි කිව්වේ කලබල වෙන්න එපා. කල් තියෙනවා වැඩේ කරගන්න පුළුවන්. මේ මොහොතේ කලබල වුණොත් මම අර කියන වගේ කොරස් කරේත් අත දාගන්න බැරි වෙනවා. එහෙනම් කලබල නැතුව හිමීට ඉස්සරහට යන්න අපිට මේක කරන්න පුළුවන්. ඉදිරියටත් අපි ප්‍රශ්න කතා කරනවා. තියෙන ප්‍රශ්න කතා කරනවා. විසඳුම් මොනවද? මේවට අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි කතා කරනවා. එහෙනම් කලබල වෙන්න එපා අපි හරි sir but with class we don't have time to work
on your own, even we can't stop them. හරි ක්ලාස් එක කියන්නේ ක්ලාස් මං ඕක කලින් කියලා තියෙනවා. ක්ලාස් තියෙනවා, ක්ලාස් නවත්තන්න බෑ. ඒගොල්ලෝ සිලබස් කවර් කරලත් නෑ. ඒකට කරන්න දෙයක්වත් නෑ. ඒගොල්ලෝ කියන එකට අපි යන්න ඕනෙත් නෑ. තේරුම් ගන්න. අන්තිම මාසේ හරි ඔයගොල්ලන්ට ගොඩ එන තමයි ගිය පාර සෙමින එකේදී මම ක්‍රමයේ කිව්වේ. දැන් ගිහිල්ලා සෙමින එක බලන්න group එකේ link එක තියෙනවා. අන්තිම පාඩම් ටික තමන්ගේ විදියට පුළුවන් විදියට බලා ගන්න. එතකොට ඔය අන්තිමට ඒගොල්ලෝගේ පස්සේ දුවන්න ඕනේ නෑ. හරිද? right. coaching අවශ්‍ය කෙනෙක් ඒ කියන්නේ මෙහෙමයි පුතාලා. දැන් ඔයගොල්ලෝ පන්තිකට කොච්චර ගෙවනවද? ඒ ලෙවල් පන්තිකට රුපියල් 4000ක් විතර ගෙවනවා මාසෙකට. හරිද? හැමදාම ගෙවනවා 3500 4000. මේ ඒකයි කියන්නේ මේ මොහොතේ Tamanට තේරුමක් නැහැ. අන්තිම කාලේ එහෙම ගෙවන්න ඕනේ නැහැ. හරිද? අවශ්‍යම දෙයට විතරක් වියපැහැදම් කරලා අවශ්‍යම දේ විතරක් කළා. ඔය මේ වෙලේ අර papers ටික 7000 rupees. හරිද? ඉංග්‍රීසි මීඩියම් වල දන්නේ නැහැ. හරිද? හරි. දවස් මම පොඩ්ඩක් මේ 7000 for rapid yes. මේ අපේ මම පාඩම් කරලා තියෙන්නේ විෂයන් දෙකක. අනිත් විෂය පාඩම් 3ක් තියෙනවා. පළමු වටේ පේපර් ප්‍රශ්න එක් පාඩමට කරා. තව පාඩම් 3ක් තියෙනවා. ෆුල් පේපර් 6 hours දාලා කරන්නේ කොහොමද? right. දැන් මෙහෙමයි. පාඩම් මම එක කිව්වේ අපි අපේ තියෙන පේපර්ස් වල හරිද? අපේ තියෙන පාස් පේපර්ස් වල ෆුල් ටයිම් දැන් මම මුලින්ම කිව්වා ෆුල් ටයිම් කරන්න ඕනේ නැහැ. පැය 5 පේපර් එක කරන්න ඕනේ නැහැ. පැය 6 කරන්න ඕනේ නැහැ. ඔයාලට කරන්න පුළුවන් පැය 2ද 3ද 3:00මාරද ඒ ටික කරන්න. නැත්තම් ඔයා ඒකවත් කරන්නේ නැහනේ. අනේ පැය 6 මට කරන්න බෑ. පැය 5 කරන්න බෑ. පාඩම් 3ක් තියෙනවා පාඩම් කරන්නේ නැහැ. තියෙන ටිකේ දන්න ටිකේ පොඩ කරොත් තමයි ලකුණු 45ක් 55ක් එන්නේ. ඊට පස්සේ අර පාඩම් කවර් කරනකොට චුට්ට ලකුණු 5 10 එකතු කරගන්න පුළුවන්. හරි? බැරියාව කිව්වොත් දරුවෝ හැමදාම ජීවිතේම බැරියාව. හරිද? ඒකයි මම කියන්නේ බැරියාව දවසකට පැය 3කට වඩා වැඩ කරගන්න බෑ. කොහොම හරි කරන්න හිතනවා. හැබැයි කරෙන්නේ නැහැ. ගැටලුවක් නැහැ. අර හැමතිස්සෙම පැය කීයද කියලා මැන ඉන්නේ නැතුව අර ටාස්ක් එක ෆෝකස් කරලා කරන්න මේ වැඩ ඉවර කරලා තමයි වැඩේ ක්ලෝස් කරන්න. එතකොට පුළුවන් පොඩ ඉස්සරහට යන්න. හරිද? අන්තිමට තවත් කියනවා ඔයගොල්ලන්ට අපිත් එක්ක මාත් එක්ක තනියෙන් පැයක හරි අපි පර්සනල් කෝචින් සෙෂන් එකක් පැයක් කතා කරන එක දරුවෙට සාමාන්‍යයෙන් මම ඒ සෙෂන් එක බුක් කරගන්න අවශ්‍ය නම් දැන් කරන්න. ඉස්සරහට කරන්න බෑ පුතා. මම කියන්නේ මට ඔයගොල්ලෝ මොන කොච්චර සල්ලි කිව්වත් වෙලාව දෙන්න බෑ. දැන් පුළුවන් අන්තිම මාසෙදී ගොඩක් දරුවෝ දවසේ මගේ පැය 24ක් මදි ළමයි දෙමව්පියෝ බුක් කරලා සමහර මම විශ්වාස කරන්න ගිය අවුරුද්දේ මගෙන් පැයක් කෝචින් ගන්න මගේ පැයක් කතා කරන්න එක අම්ම කෙනෙක් මට රුපියල් 15000ක් ගෙව්වා. 15000ක්. සර් මට මේක කොහොම හරි කරලා ඕනේ සර්ට මම කිව්වේ නෑ ගාන මොකද මගේ ප්‍රයිස් අපේ ප්‍රයිස් එහෙම නෙමෙයිනේ. මම ඒ වෙලාව දෙන්න බෑ කිව්වා. රුපියල් 15000ක් දීලා මගෙන් පැයක් ළමයාට කතා කරා. ඒ මොකද අවසානයේදී ඒක වැදගත්. ඕගොල්ලෝට දැන් මම කියන්නේ දැන් ඕගොල්ලෝට ඒක වැදගත් අවශ්‍ය කෙනෙක්. මෙහෙමයි අවශ්‍ය නැහැ කියලා මේ වෙලේ ගයිඩන්ස් අවශ්‍යයි හැමෝටම. ඒක අපි මේ කරන්නේ ගෲප් එකක් වශයෙන්. නමුත් පර්සනලි Tamanට අවශ්‍ය නම් මේ ජූනි මාසේ මේ ඉදිරි දවස් කීපේ සති කීපය ඇතුළත Taman සෙෂන් එකක් බුක් කරන්න ඉක්මනට අපේ ඇඩ්මින් එකට මෙසේජ් එකක් දාලා හරි ඊට පස්සේ මේ සතිය දෙක ඇතුළත කෝචින් එක කරගන්න පුළුවන් ඉවරයිනේ. එතකොට මොකද ජූලයි වල කාටවත් දෙන්න හම්බෙන්නේ නැහැ අපේ ප්‍රොජෙක්ට් එකේ දරුවන්ටවත් මට වෙලාව දෙන්න වෙන්නේ නැහැ. මොකද පිටින් ඇවිල්ලා දෙමව්පියෝ ළමයිනේ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් වෙනවා මට පැය 24යි දවසට තියෙන්නේ. හරි ඒකින්ද මම මේ දැන් ඔයගොල්ලන්ට හොඳට කියන්නේ කෝචින් අවශ්‍ය කෙනෙක් දෙයියනේ කියලා දැම්ම බුක් කරා අපි කතා කරලා ඔයගොල්ලෝගේ ප්ලෑන් එකක් පර්සනල් ප්‍රශ්න ටික කතා කරලා ඉවරයක් කරමු. ඔයාලට ස්මූත් එකේ වැඩ කරන්න පුළුවන්. කොහොමද අපි මේ ගෲප් ඩිස්කෂන්ස් ගන්නවා මේ ප්‍රොජෙක්ට් එකේ ඒක ගැටලුවක් නෑ. නමුත් ඒක පොදුවේ තියෙන ගැටලු. හරි. ඒතර පෞද්ගලිකවම තමයි තියෙන ගැටලු අපිට සාකච්ඡා කරන්න වෙනවනම් ඒ වගේ ඉතින් සර් මේ කරන උදව් වලට ගොඩක් ටැක්ස් කියලා ඉතින් තියෙනවා සන්තෝසයි. නමුත් ඔයගොල්ලන්ට ගයිඩන්ස් දෙන්න හරි පුළුවන් උපරිමයෙන් අපි උත්සාහ කරනවා. ඒකයි මේ කරන්නේ. ඉතින් මේ කතා කරපු ප්‍රශ්න ටික අපි පුළුල්ව විග්‍රහ කරනවා. ඒ හින්දා ඉදිරි වැඩසටහන් අනිවාර්යෙන් බලන්න. ඕගොල්ලෝ සෝෂල් මීඩියා Facebook මොනවා බැලුවේ නැතත් කමක් නැහැ. ඒව අයින් කරන්න. WhatsApp අපි group එකේ අපිට group එකක් තියෙනවානේ. ඒකේ වීඩියෝ දානවා, අපේ projects දානවා, programs දානවා. ඒව දාන්නේ ඕගොල්ලන්ට උපකාරයක් වෙන්න. ඒව අනිවාර්යෙන් follow කරලා බලලා තියාගන්න. අපේ ඊළඟට අනිත් එක දැන් මේ වගේම මම දැන් අපි මේ අපේ shorts යනවා මේ advisory shorts Facebook and TikTok ඒව බලන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයා ඉන්නවනම් බැලුවට කමක් නැහැ. ආනම්මනම් උපදුක් බලන වෙලාවේ Tamanට ස්ටඩි ටෙක්නික් එකක් ඉගෙන ගන්න ඒව හරි බලන්න. හරි. එහෙනම් අනිවාර්යෙන් වැඩසටහන් ටික බලලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න හැමෝටම ජය. බය වෙන්න එපා. මේක අපිට කරන්න පුළුවන්.
මොකද ඩවුට් එක තියාගන්න එපා. එහෙම හිතුවොත් කොහොමත් බෑ. අනිවාර්යෙන් පුළුවන් කියන තැන ඉන්න අනිවාර්යෙන් අපිට පුළුවන්. හරි එහෙනම් හැමෝටම ජය විජය ඉක්මනින් අපි හැමෝම A level විභාගයේ ඉතාමත් නුදුරු අනාගතේ පැවැත්වෙන ඒත් එක්කම O level විභාගයේ අපේ කට ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ මොහොතේ O level A level කරන දුවර පුතාලා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ට එක්සෑම් එක දක්වා දේවල් ප්ලෑන් කරගන්න බැරි වෙලා තියෙනවා. පාඩම් කරගෙන ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. පේපර්ස් කොහොමද ප්ලෑන් කරන්න කියලා තියෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මතක තියාගන්න පුතාලා ජය විජය පර්සනල් කෝචින් by Dr. දුලින් ධර්මරත්න නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලොන්ට දැන් අවස්ථාව තියෙනවා. මාත් එක්ක කියන්නේ ඩොක්ටර් දුලින් ධර්මරත්නත් එක්ක පර්සනල් කෝචින් සෙෂන් එකක් බුක් කරගන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න. විනාඩි 40ක් විතර ඔයගොල්ලොත් එක්ක එක එක්කෙනාත් එක්ක දැන් ඔයා අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් ඔයාට විතරක් පර්සනලි Zoom එකෙන් හරි වීඩියෝ කොන්ෆරන්සින් හරි කනෙක්ට් වෙලා අවවාද අනුශාසනා දෙන්නේ කියන්නේ මොටිවේට් කරන්න. ඒ වගේම එක්සෑම් එක දක්වා ප්ලෑන් එකක් හදලා දෙන්න. එක්සෑම් එක කරන වැඩපිළිවෙල ඔයාලට කියලා දෙන්න. ඔයාට අනුව ඔයාටම ගැලපෙන ප්ලෑන් එකක් හදලා දෙන්න මොටිවේට් කරන්න පර්සනල් කෝචින් සෙෂන් එක ඕගොල්ලොන්ට දැන් බුක් කරගන්න පුළුවන්. ඉතා අති සාර්ථකව අපි විශාල දරුවෝ පිරිසකට මේ පර්සනල් කෝචින් ගෙනා. ඉතින් ඉතාමත් ඉහළ ඉල්ලුමක් යටතේ මම මේ නිවේදනයේ මේ වෙලේ කරන්නේ O level A level අපේ නුදුරු අනාගතයේන විභාග සඳහා දරුවෝ සූදානම් කර. මම දන්නවා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දරුවන්ට මේ අවස්ථාව තියෙනවා. මතක තියාගන්න. ඉතාමත් සීමිත සංඛ්‍යාවකට තමයි අපිට මේ අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ. මොකද කාලය ඉතාමත් සීමා සහිත බැවින් එක් දරුවාට පැය භාගයේ සිට විනාඩි 40 දක්වා වෙන් වෙච්ච කාල සීමාවක සෙෂන් එකක් ඕගොල්ලන්ට Zoom තාක්ෂණයෙන් හරි වීඩියෝ කොන්ෆරන්සින් WhatsApp වීඩියෝ කෝල් එකකින් හරි මාත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලෝගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේක මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියලා ඕගොල්ලෝ කල්පනා කරොත් බොහොමයක් වෙලාට දරුවනේ මම කියන්නේ පළවෙනි පාරම ඕගොල්ලන්ට මේ කරන අවස්ථාවේදීම උපරිම උත්සාහය දාලා A level හරි O level හරි ඕගොල්ලෝගේ විභාග කඩේමක් සාර්ථක කරගන්න අවශ්‍ය මූලික වැඩපිළිවෙල මාත් එක්ක සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. එක්සෑම් එක දක්වා ප්ලෑන් එකක් සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. මොටිවේට් කරගන්න. එක දවසේ ඕගොල්ලෝ වැඩ කටයුතු කරගන්න මොටිවේට් වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලොන්ටම ගැලපෙන ස්කෙඩියුල් එකක්, ටයිම් ටේබල් එකක් අපිට මේ වෙනකොට සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් මේකට පර්සනල් කෝච් අවශ්‍ය හින්දා තමයි අපි එක් දරුවාට විශේෂ වෙච්ච විදිහට එක් දරුවා සමග කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා මේ පර්සනල් කෝචින් සෙෂන්ස් ගේන්නේ. ඉතින් මතක තියාගන්න O level A level ඕනෑම විභාගයක් කරන දරුවෙක්ට මේ වීඩියෝ එක බලනවා නම් දෙමව්පියෝ හැමෝම දැනගන්න ඕනේ තමන්ගේ දරුවාට මේ අවශ්‍යතාවය තියෙනවා නම් ඉතා ඉක්මනින් අපේ ටීම් එකත් සමග සම්බන්ධ වෙලා WhatsApp නම්බර එක 077 02522921ට WhatsApp පණිවිඩයක් එවන්න. මේ මොහොතේ O level A level විශේෂයෙන් කරන දරුවෝ කල්පනා කරයි ඇයි අපිට පර්සනල් කෝචින් අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍යතාවය නැතුව නමුත් මතක තියාගන්න මේ අපි ගත කරන කාල සීමාව තුළ අපි වටේ රටේ ලෝකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේවත් එක්ක තැරිලා මිරිකලා ඉන්න අපිට හරි හැමෝම ප්ලෑන් එකක් නැති වෙන්න පුළුවන්. ප්ලෑන් එකක් තියාගෙන ගමන් කළත් ඒකෙන් එහෙ මෙහෙ පිටපනින්න පුළුවන් ඉතාමත් පහසුයි. මතක තියාගන්න ගොඩාක් බාධා හමුවේ අපි මේ ගමන යනකොට අපිව ගයිඩ් කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒකේ වටිනාකම කියා නිම කරන්න බෑ. මොකද ඕගොල්ලෝ ජීවිතේට එකපාරක් හරියට O level A level කරලා හරි රිසල්ට් එක තමන් වෙත ගත්තොත් මේ කිසි දෙයකට වඩා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් කියලා අපි මුලින් ඉඳන්ම ඕගොල්ලෝන්ට කිව්වා. එන්නේ ඒ හින්දා මේ මඟ පෙන්වීම කරන්න තමයි ජය විජය පර්සනල් කෝචින් by Dr. දුලින් ධර්මරත්න අපි ඉදිරිපත් කරන්නේ. අති සාර්ථක විදිහට A level O level විශාල දරුවෝ පිරිසක් අපි පර්සනල් කෝචින් හරහා ට්‍රේන් කරලා විභාගයේ යවුවා. ඉතින් ඒගොල්ලෝ සුවිශේෂී විශිෂ්ට ප්‍රතිඵල අපිට අරන් දෙන්නවා. ඉතින් මම හිතන්නේ මේ ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හොඳ ආකාරව දන්නවා අපේ ජය විජය මොටිවේෂන් එහෙම නැත්නම් higher education ශ්‍රී ලංකා ආයතනයේ මොන වගේ වැඩපිළිවෙලද ඔයගොල්ලෝ මෙතුවක්කල් ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා වයි දුලින් ධර්මරත්නගේ අලුත් වැඩපිළිවෙලක් මේක ඕගොල්ලෝ අනිවාර්යෙන් පුළුවන් හැම කෙනාම එකතු වෙන්න හැකියාව තියෙනවා නම් තමන් පර්සනල් කෝචින් සෙෂන් එකක් කරලා බලන්න ඕගොල්ලන්ට ගැලපෙනවද නැද්ද කියලා. නැත්නම් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අදාළ ප්ලෑන් එක හදාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕනම විදිහකට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට හිතේ තියෙන ඕන ප්‍රශ්නයක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද අපි දන්නවා ප්‍රශ්න අධික මේ අපේ රටේ ප්‍රශ්න ගොඩක් මැද්දේ අපේ දරුවෝ සටන් කරනකොට අධ්‍යාපනයේ හමුවේ මතක තියාගන්න ඕගොල්ලන්ට ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ට අධ්‍යාපනයේට එහා ගියු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ වැඩ කටයුතු හැමතැනම විසිරලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න මේකේ තුලින් ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ අදාළ ફોකස් එක හදාගෙන ඒ ප්‍රශ්න මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා ඔයගොල්ලෝ निराකරණය කරගෙන ප්ලෑන් එකක් හදාගෙන විභාගයට හොඳ සූදානමක් ඇතිව ඉදිරිපත් වෙන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ජය විජය පර්සනල් කෝචින් මාත් එක්ක සම්බන්ධ වුණොත්. ඒ හින්දා මතක තියාගන්න Zoom හරි වීඩියෝ කොන්ෆරන්සින් මාර්ගයකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විනාඩි 40ක් දක්වා පර්සනල් සෙෂන්ස් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේවා තුලින් ඔයගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලබාගෙන ඔයගොල්ලන්ගේ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ගන්න ලොකු පන්නරයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ අපි ඒක අපේක්ෂා කරනවා.
අනිවාරෙන් අපිට ඒක තියෙන ජය විජය පර්සනල් කෝචින් by Dr. දුලීන් ධර්මරත්න.